හයි කොහොමද ඉතින් ඔයාලට අද නම් ඩෙවලොග් එකක් නෙමෙයි අරගෙන ආවේ අද අපිට ටිකක් විතර දුක හිතෙන දවසක්. ඔයාලට වීඩියෝ එක බලද්දි තේරෙයි අපි මේ කොහෙටද යන්නේ කියලා. බලාගෙන ඉන්නකෝ එහෙනම්. මං කලින් දවසකත් වීඩියෝ එකකින් අපේ බ්ලැකී ගැන අරගෙන ආවා. මේ ඉතින් අද එයා හොඳටම ලෙඩ වෙලා. බ්ලැකීගේ ඇහැට ලොකු ඩැමේජ් එකක් වෙලා තමයි අපි මෙයාව අරගෙන ආවේ. මෙයා ලියපු වෙලාවක ගෙදරින් එළියට ගිහිල්ලා වෙන බල්ලෝ වගේක් බල්ලෝ 10ක් විතර එකතු වෙලා බ්ලැකීව හොඳටම විකලා. ඒතෙන්දී එක බල්ලෙක් එයාගේ ඇහැ ගලවලා ගන්නම හදලා හයියෙන්ම විකාගෙන ඉඳලා. ඉතින් ඒක නිසා බ්ලැකීගේ ඇහැ හොඳටම ඩැමේජ් වෙලා. අපි දවසක් ගෙදරදී බෙහෙත් කරා ඒ වුණාට තුවාලේ බලන් ඉදිද්දි වැඩි වෙන්න ගත්තා. ඒක නිසා අපි පශු වෛද්‍යකාවට එක්කරගෙන ආවා. දැන් මේ බ්ලැකීට සිහි නැති වෙන්න බෙහෙත් විතලා ඇහැ ක්ලීන් කරන්න තමයි හදන්නේ. හැබැයි මෙයාට සිහි නැති වෙන්න කියලා එක බෙහෙත් එකයි විද්දේ. ડોක්ටර් කිව්වා ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අතරමැද බ්ලැකීට හරියටම මේ හිරිගතිය වැදිලා තිබුණ නැහැ. ඊට පස්සේ ડોක්ටර් අතරමැද්දෙන් තව ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ තමයි හරියටම හිරි වැටෙන්න ගත්තේ. පව් ඉතින් මොනවා කරන්නද? එයා හිරි වැටිලා තියෙද්දිත් එයාට ලාවට හරි දැනෙනවා ඇති. ඒකයි මේ එයා මේ දඟලන්නේ. අනේ මන්ද ඉතින් මොනවා කරන්නද මේ වගේ දෙයක් වුණාට පස්සේ ගෙදර ඉන්න සුරදා සතානේ. ඉතින් අපිට එයත් අපේම ගෙදර පවුලේ වගේ කෙනෙක් නිසා ගොඩක්ම දුක හිතෙනවා. මේ වගේ වෙලාවට බලන් ඉන්නත් අමාරුයි. අනික වෙන තැනක් වගේත් නෙමේ. ඇහි නිසා අපිට ගොඩක් වෙලාවට ගෙදර බෙහෙත් කරන්නත් අමාරුයි. දැන් ඔයාලා හිතන්නකෝ මෙයා මෙතන මේ හිරිවට්ටලා තියෙද්දිත් පොඩ්ඩක් මේ දඟලන ගතියක් තියෙන එකේ අපි ගෙදරදී බෙහෙත් කරනකොට අල්ලන්නවත් දෙන්නේ නැහැ. අනිත් එක අපිට ගොඩක් ලං වෙන්නත් බයයි. මෙයා ගොඩක් වේදනාවෙන් ඉන්න නිසා කොච්චර සුරතල් සතෙක් වුණත් මේ වගේ වෙලාවකදී මෙයාලා ටක් ගාලා දරුණු වෙන්න බලනවා. ඉතින් ඒක නිසා අපිටත් පොඩි අවධානමක් තියෙනවා මෙතෙන්දී බෙහෙත් කරන්න ගියාම. ඒකයි අපි තව තවත් බල ඉන්නේ නැතුව ડોක්ටර් ගාවට එක් කරගෙන ආවේ. අනිත් එක දැන් මේ වගේ ඇහැක කියන්නේ සියුම් තැනක් නිසා අනිවාර්යයෙන්ම ඉක්මනට ගෙදර බෙහෙත් හදා ඉන්නත් හොඳ නැහැ. ડોක්ටර් කෙනෙක් ගාවට යන එකම තමයි හොඳ. අනිත් එක බල්ලොන්ගේ දත් ගොඩක්ම විසයි. ડોක්ටර් කිව්වා මෙයාගේ ඇහි පාරදර්ශ බව පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි බය වෙන්න එපා බෙහෙත් දාති හරියයි කියලා කිව්වා. ඒක නිසා අපිට ලොකු බයක් නැති වුණා. අපි හැබැයි බයෙන් හිටියේ මෙයාගේ ඇහැ අයින් කරන්න වෙයිද දන්නෙත් නැහැ. ඇතුලෙන් නරක් වෙලාද දන්නෙත් නැහැ කියලා. මොකද හැම වෙලාවෙම සැරව වගේ ගලන්න ගත්තා. ඉතින් මේ මට්ටමින් මෙයාව ගොඩ දාගන්න තිබුණු එක මාර වාසනාවක්. කොහොම හරි ඉතින් අපි ලැකීට බෙහෙත් ටික කරන්න ඉතා එක්කන් ගියපු නිසා දැන් ඉතින් එයා පොඩ්ඩක් සනීප වෙලා ඉන්නවා. ඒත් ඉතින් තාම හොඳටම තුවාලේ හොඳ නැහැ. තාම තුවාලේ තියෙනවා. මේ වගේ වෙලාවකදී ඇහැ නිසා නිගසෙන් පවුඩර් එක ඔයාලා දාන්න යන්න එපා. ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ දෙයක් සතෙක්ට වුණොත් ඇස් වටේටවත් ඇහැටවත් නිගසෙන් පවුඩර් එක දාන්න එපා. මොකද නිගසෙන් දාන්නේ පරපෝෂිතව මැරෙන්න දාන එකක් නිසා ඇහැ වගේ සියුම් තැන් වලට ඒක බරපතල වැඩි. ඇහැ තවත් ඩැමේජ් වෙන්න පුළුවන් ඒකෙන්. බ්ලැකීගේ තුවාලේ වටේ තියෙන ලෝම ටික ගොඩක් පහත් වෙන්න මයින් කරා. මොකද නැත්නම් ඇහැ හොඳට ක්ලීන් කරන්න බැරි නිසා ඒ ටික හොඳටම අයින් කරා. ඉතින් ડોක්ටර් කිව්වා දැන් මෙයා මේ සිහිය ආවට පස්සේ තුවාලේ අතින් කඩන්න බලයි, බිම අතුල්ලන්න බලයි. ඒක නිසා බෙල්ලට පොඩ්ඩක් ආවරණයක් දාලා තියන බාස්කට් එකක් වගේ එකක් දාලා අර ඔයාලා දැකලත් ඇති මේ බල්ලොන්ගේ ඔය වගේ තැන්වල තුවාලයක් ආවට පස්සේ බෙල්ල වටේට පොඩි ගාඩ් එකක් දානවා. එහෙම එකක් හරි බාස්කට් එකක් කපලා හරි කමන්නේ. ඩස්බින් එකක් වටේට කපලා මෙයාගේ බෙල්ල දාන්න පුළුවන් මට්ටමට හදාගෙන මේ බෙල්ලට දාලා තියන්න. නැත්තම් මෙයා මේ තුවාලේ කඩලා මේක
පොඩි තුවාලේ තව ලොකු තුවාලයක් කරගන්න පුළුවන්. ඒක නිසා මෙහෙම පරිස්සම් කරගන්න මැස්සෝ අහන්න දෙන්න එපා. තව අයි ඩ්‍රොප් එකක් දුන්න දාන්න, බෙහෙතුත් දුන්න බොන්න. ඒ ටික කරන්න කරලා සනීප වෙයි කියලා ඩොක්ටර් කිව්වා. ඉතින් අපි බලමු. ඉතින් අපි ඒ ටික කරනවා උපරිමයෙන් මෙයා වෙනුවෙන් කරන්න පුළුවන් ටික කරලා බලනවා. කොහොම හරි අපිට ඕනේ අපේ මේ බ්ලැකී පැටියව ඉක්මනට සනීප කරගන්න තමයි. එයාට වෙනද විදියට ලස්සනට අහිංසක මේ පුංචි ඇස් දෙකෙන් hina වෙලා අපිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න කියලා තමයි මං ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලගෙනුත් මම පුංචි ඉල්ලීමක් කරනවා අපේ මේ බ්ලැකී වෙනුවෙන් එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඔන්නෝම තමයි ඉතින් එදා දවසේ අපේ හවස්වරුව ගත උනේ. මේ ඉන්නේ බ්ලැකීව අපි අරන් ගියපු වෙලාවේ එතන බෙහෙත් කරන්න ආපු පොඩි කිටියෙක්. අපි ඊට පස්සේ ඉතින් බ්ලැකීව පරිස්සමට ගෙදර අරගෙන ආවා.